හෙලෝ යාළුවනේ, එවරික්ස් ඔටෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ ජනප්‍රියම කුඩා කාර් වලින් එකක් වන මිනි කූපර් ගැනයි. කුඩා ප්‍රමාණයක් තිබුණත් මේ කාර් එකට ලෝකයේ පුරාම ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. ඇයි මිනි කූපර් එක මෙච්චර ජනප්‍රිය වුණේ කියලා අපි බලමු. මිනි කූපර් එකේ කතාව පටන් ගන්න 1959 වසරේ. එදා බ්‍රිතාන්‍යයේ ඉන්ධන අර්බුදයක් තිබුණ නිසා අඩු ඉන්ධන පරිභෝජනයක් තියෙන කුඩා කාර් එකක් හදන්න අවශ්‍ය වුණා. ඒ විදිහට තමයි මිනි කියන කාර් එක බිහි වුණේ. පස්සේ කූප කියන රේසින් කම්පැනි එකත් එක්ක එකතු වෙලා මිනි කූප කියන පර්ෆෝමන්ස් වර්ෂන් එක හදනවා. එතනින් පස්සේ තමයි මේ කාර් එක ලෝක ප්‍රසිද්ධ වුණේ. Where the haters they faded floating up to a brighter day, yeah. Floating away, nothing you say can stay, yeah. මේ කාර් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් මිනි කූපර් එක අපිට දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. වටකුරු හෙඩ්ලයිට්, කුඩා බොඩිය සහ ක්ලාසික් ඩිසයින් එකක් නිසා වෙනම ලුක් එකක් තියෙන කාර් එකක්. අලුත් මොඩල්ස් වලත් ක්ලාසික් ලුක් එකක් තියාගෙනම නවීන තාක්ෂණය ගොඩක් එකතු කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු මිනි කූපර් එකේ පර්ෆෝමන්ස් ගැන. ගොඩක් අය හිතන් ඉන්නේ මිනි කූපර් එක පොඩි කාර් එකක් නිසා වේගය අඩු ඇති කියලා. හැබැයි ඒක වැරදි. මිනි කූපර් S සහ ජෝන් කූප් වර්ක් කියන මොඩල්ස් වල ටර්බෝ එන්ජින් තියෙනවා. සමහර මොඩල් වල හෝස් පවර් 200ටත් වැඩි. ඒ නිසා මේ කාර් එක ඩ්‍රයිව් කරනකොට හොඳ ෆීලින් එකක් දෙනවා. මිනි කූපර් එක ඇතුළට ගියොත් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් දැනෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. දන්නවද ඔබ මිනි කූපර් එක හොලිවුඩ් ෆිල්ම් ගොඩක පෙන්ලා තියෙනවා කියලා? විශේෂයෙන්ම ද ඉතාලියන් ජොබ් මූවි එකකින් පස්සේ මේ කාර් එක තවත් ජනප්‍රිය වුණා. මිනිසුන්ගේ ආකර්ෂණය ඉතාමත් වැඩි වුණා මේක වාහනයේ දෙසට. ඉතින් යාළුවනේ මිනි කූපර් කියන්නේ පොඩි කාර් එකක් වුණත් ලොකු කැරක්ටර් එකක් තියෙන වාහනයක්. ඔයාලා මිනි කූපර් ගැන මොනවද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, එවරික්ස් ඔටෝ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ජය වේවා.